එහෙනම් සබිව්වයි මිදුළුවයි තීමේ ගාඩ් කරන්න ඉතිනේ. රසයිද? Happy birthday. Oh, thank you. I අල දෙන්න සවුන කියලා කිව්වා. ඉතින් මම ගෙදර මං ගෙදර අලවලින් බබාලට පීසා එකක් හදලා දෙන්න හිතුවා. ඉතින් අර එක වීඩියෝස් එහෙමත් බලලා මාත් ඉතින් මගේ ළඟ තියෙන දේවල් එහෙට මෙහෙට වෙනස්කම් කරලා මං එයාලට පීසා වගේ පීසා එකක් හදලා දෙන්න කියලා හිතුවා. ගෙදර ඉතින් අපිට පීසා එක හදන්න බෑනේ. මං ඒ වගේ එයාලට අලවලින් හදලා දෙන්නම් කියලා ලෑස්ති කරගත්තා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි හදමු පීසා. බලමු මේ ගෙදර තියෙන දේවල් වලින් අපිට පීසා එකක් හදාගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි හදමු. මම හදන්න කැරට් අල තක්කාලි පාම් පිටි චීස් මගේ ළඟ තියෙන මේ චීස් එක මේ ටික තමයි ලෑස්ති කරගත්තේ. දැන් මේ ටික කපලා කරලා හදා ගන්න ඕනේ. මොනා කන්නද බලාගෙන ඉන්නේ? මොනවාද? Pizza. නංගි බබා Strawberries. Pizza. මම ඔක්කොම මං අල ටික අලයි කැරටුයි හීනිවට චූටිවට වෙන ග්‍රේට් කරගත්තා. තක්කාලිත් මේම රවුන්ඩ් රවුන්ඩ් වෙන්න කපා ගත්තා. දැන් මේ ටික ඔක්කොම කවලම් කරන්න තියෙන්නේ. අපිට කියන්න අමතකුණා බිත්තර දෙකකුත් ඕනේ මේකට. පිටි ටික එකට දාගන්නවා. කැරට් ටිකක් දානවා. අල ටිකක් දානවා. දැන් ඒකට ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් එකතු කරනවා. අපේ බබාලා ටිකක් සැරට කනවා. ඒ නිසා මේ මම ටිකක් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම පෑන් එකකට බටර් චුට්ටක් දාලා ඒකට මේ මිශ්‍රණය දාගත්තා. නිකන් රොටියක් හදනවා වගේ. ඊට පස්සේ අඩුම ගින්දරේ උඩටම අඩු ගින්දරේ එක වහලා එක හොඳට තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ ඒක හරිම අමාරුවෙන් අනිත් පැත්ත දාගත්තා. එතකොටත් හොඳටම ගින්දර අඩුවම කරලා තව ටිකක් තැම්බෙන්න තියාගන්න ඕනේ. ඊට පස්සේ මම කපාගත්ත තක්කාලි එතකොට මගේ ළඟ පොඩි සෝස් පැකට් එකක් තිබ්බා. මම ඒ සෝස් ටික දාලා එතකොට රවුමට කපාගත්ත ලුණු චීස් එහෙම දාලා ඒක පොඩ්ඩක් මේ පුරවගත්තා. තව ඉතින් චිකන් සොසේජස් එහෙම තිබ්බොත් එහෙම තවත් රසයි. මගේ ළඟ ඉතින් ඒ ටික තමයි තිබ්බේ. මම ඒ නිසා ඒ ටිකින් උඩ ලස්සනට හදාගත්තා. ඊට පස්සේ මේ චීස් එකේම චුට්ටක් රත් වෙන්න මම තව පොඩි වෙලාවක් මේක වහලා තියලා එහෙමම ලිපෙන් බාගත්තා. පීසා එක ලෑස්ති. ඔන්න ඔහොම තමයි ඉතින් මං අල වලින් පීසා එකක් හදාගත්තේ. අල කැරට් පිටි එකතු කරලා. මහ ලොකු දෙයක් නෙවෙයි ඉතින්. හරි සරල දෙයක් ඉතින් නිකන් අපි නිකන් පොඩි කෑමක් ඉතින්. ඒ වුණාට හරිම රසයි. ඉතින් පීසා වගේ ඉතින් බබාලට උනත් දෙන්න පුළුවන්. ඒ නිසා ඉතින්
වෙනසකටත් එක මම නිතරම හදනවා බබාලට හස්බන්ඩ්ට එහෙම. ලේසි රසයි ඉතින්. ඊට පස්සේ අපි හස්බන්ඩ්ලගේ ගෙදර ගියා. අද හස්බන්ඩ්ගේ අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් මහලුකු දෙයක් නෙවෙයි. අපි යාලට කන්නත් හදාගෙන කේක් එකකුත් අරගෙන ගියා. එයාලා දන්නේ අපි කියන්නේ නැතුව හොරෙන් තමයි ගියේ. අම්මට චුට්ටක් සනීප නැහැ. ඒ නිසා අපි කියන්නේ නැතුව අපේ අක්කටයි නංගිටයි දෙන්නට ඉතින් චූටි බබෙක් හම්බුනහම ආයේ එතනින් ආයේ හෙලවෙන්නවත් නැහැ. මේ පේනවනේ බබාව වට කරගෙන කරන දේවල්. ඔන්න හස්බන්ඩ්ටත් වැඩක් බාර දුන්නා. ඔයා එන්නවද? ඔයා එන්නවද? අපේ ගෙදර යන්න එනවද? එන්නවද අපේ ගෙදර යන්න? මේ හස්බන්ඩ්ගේ මල්ලිගේ බබා එයා චූටි බෝනික්ගේ පැටියෙක් වගේ. චූටි බෝනික්ෙක් වගේ. එයා හරිම ෂෝක්. ඔහේ ඉන්නවා ඉතින් වඩාගෙන ඉන්නකොට එයා ඔහේ hina වෙවි කෝලම් කර කර ඉන්නවා ඉතින්. කොණංගි ඉතින් අම්මට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලෙඩක් දුකක් කරදරයක් නැතුව හැමදාම සතුටින් නිරෝගීව ජීවත් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයා හරිම අහිංසකයි, හරිම හොඳයි. ඉතින් එයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඔහොම තමයි උනේ. ඉතින් ඊට පස්සේ කේක් කප්පලා ඉතින් ඔක්කොම ඉවර කරලා අපි ආවා. ඊට පස්සේ ලොකු බබා කිව්වා පාක් එකට යන් කියලා සෙල්ලම් කරන්න. ඊට පස්සේ ඒ දෙන්නත් අරගෙන චුට්ටක් පාක් එකට ගිහිල්ලා සෙල්ලම් කරලා අපි එළියෙන් කාලා එහෙමම ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි දවස ගත වුනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගොඩාක් ආදරේ. රැඳිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. පරිස්සමෙන් සතුටින් ඉන්න.